ongoing battle. And it's up to the infantry to clear out the pockets of die-hard. කොරියානු යුද්ධය ගැන ඔබතරතුරු අසා තිබෙන්නටත් පුළුවන්. නොතිබෙන්නටත් පුළුවන්. බොහෝ දිනකට අද වෙනකොට මේ යුද්ධය අමතකයි. මන්දය ලෝක ඉතිහාසයේ ගොඩක් අවම වශයෙන් කතා කරන යුද්ධ වලින් එකක් වුණ නිසාවෙන්. කෙසේ වෙතත් මේ යුද්ධය වසර 3ක් පුරාවට පැවතුණු අතර මෙහිදී පිටින් සම්බන්ධ වුණු ඇමරිකානු සොල්දාදුවන් 34000කට අධික සංඛ්‍යාවක් මිය ගිය බවද මෙහිදී කිව යුතුයි. ඉතින් මම දවස් සමග මේ වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙන්නේ කොරියානු යුද්ධය ගැන පාසලේදී හෝ ඔබට කවුරුන්ගෙන්වත් අසන්නට හෝ දැනගන්නට නොලැබෙන જાතියේ ගොඩක්ම දරුණු වර්ගයේ කරුණු 8ක් ගැන විස්තර. එහෙනම් වැඩිදුර විස්තර දැනගන්න රැඳෙන්න මහා සමගින් මේ වීඩියෝ එකේ අවසාන තත්පරයත් එක්ක. අංක 1. උතුරු කොරියානු ජනගහනින් 20%ක් යුද්ධයේදී මරණයට පත්වීම. 1950 ගණන්වල මුල් භාගයේදී එක්සත් ජනපදය උතුරු කොරියාවට බෝම්බ ටොන් 6,35,000ක් සහ නැපල්ම් ටොන් 32,557ක් හෙළීමට පියවරගෙන තිබුණා. මේ ප්‍රහාර හේතුවෙන් උතුරු කොරියාවට සිදු වූ හානිය තක්සේරු කිරීමට පවා නොහැකි. ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ ඉලක්කය බවට පත් වුණේ උතුරු කොරියාව දූවිලි කාන්තාරයක් බවට පත් කිරීමයි. එදා මේ බෝම්බ හෙළීමේ ව්‍යාපාරයට එක්සත් ජනපද ජනාධිපති හැරි ට්‍රූමන් විසින් අවසර ලබා දුන් අතර ඒ ගුවන් හමුදා ජෙනරාල් කර්ටිස් ලේ මේගේ අනතුීම යටතේ ක්‍රියාත්මක වුණා. ජෙනරාල් ලේ මේට අනුව බෝම්බ හෙළීම් කතරම් දරුණු දෙයක් උතුරු කොරියාවේ ජනගහනයෙන් 20%ක් මේ ප්‍රහාර වලින් මරණයට පත් වුණාලු. ලක්ෂ සංඛ්‍යාත නිවාස විනාශ වූ අතර මිලියන ගණනක් සිවිල් වැසියන් මරණයට පත් වුණා. උතුරු කොරියාව කාන්තාරයක් කර දැමීමේ ඇමරිකානු සැලැස්ම මේ අනුව යම් මට්ටමකට සාර්ථක වුණු බවද මෙහිදී කිව යුතුයි. අංක 2. එක්සත් ජනපදය චීනය සහ උතුරු කොරියාව නෂ්ටික බෝම්බ හෙළීමට සූදානම් වීම. කොරියානු යුද්ධය ආරම්භ වීම සමග ජෙනරාල් ඩග්ලස් මැකාතර් එක්සත් ජාතීන්ගේ හමුදාවන්හි අනද නිලධාරියා ලෙස නම් කෙරුණා. ඔහු දෙවන ලෝක යුද්ධය සඳහා සක්‍රියව දායක වූ ගොඩක් ප්‍රසිද්ධ ජෙනරාල්වරයෙක්. ඔහුගේ විශේෂත්වය තමයි සටනක් ජයගන්න ඔහුට හිතෙන ඕනෑම දෙයක් භාවිතා කිරීම. 1950 සැප්තැම්බර් මාසයේදී මැකාතර් උතුරු කොරියානු හමුදාවන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර එමගින් උතුරු කොරියානු හමුදාව විශාල වශයෙන් පසුබැස්සා. එක්සත් ජාතීන්ගේ හමුදා ඉදිරියට යත්ම මේ යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට සහ චීනය මේ දේවල් සඳහා සම්බන්ධ වීම වැළැක්වීමට පරමාණුක බෝම්බ භාවිතා කිරීම ගැන ජෙනරාල් මැකාතර් සලකා බැලීමට පටන්ගෙන තිබුණු බවද මෙහිදී කිව යුතුයි. මේ අනුව චීනයට සහ උතුරු කොරියාවට පරමාණුක බෝම්බ හෙළීම සහ කොමියුනිස්ට් ආණ්ඩුව යුද්ධයට සහභාගී වීම වැළැක්වීම එක්සත් ජාතීන්ගේ හමුදාවල සැලැස්ම බවට මෙහිදී පත් වුණා. එදා මේ දේ සිදු වුණා නම් ලෝක ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට පවා ඉඩක් පැවතුණා. එහෙමනම් චීනය අද ප්‍රධාන ගෝලීය බලවතෙක් බවට පත්වන්නේ නැහැ. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රූමන් එයට විරුද්ධ වුණා. පරමාණු කවි භාවිතා කිරීම භයානක පූර්වාදර්ශයක් වනු ඇතැයි ඔහු විශ්වාස කළ අතර ඒ වගේම ඇමරිකානු ජනාධිපතිවරයාට චීනය සමග මහා පරිමාණ යුද්ධයක් වෙත යාමට කැමැත්තක්ද තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ට්‍රූමන් 1951 අප්‍රේල් මාසයේදී ජෙනරාල් මැකාතරව ඔහුගේ අනද නිලධාරීත්වයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. කොරියානු යුද්ධයේදී මැකාතරගේ ක්‍රියාමාර්ග මතභේදාත්මක වුවද ඔහුගේ ආක්‍රමණශීලී උපක්‍රම නිසාවෙන් යුද්ධයේ ජයග්‍රහී රැල්ල එක්සත් ජාතීන්ගේ හමුදාවට පක්ෂව හැරවී තිබුණු බවද කිව යුතුමයි. අංක 3. විනාශ කිරීමට කිසිවක් තවදුරටත් ඉතිරි නොවීම. කොරියානු යුද්ධයේ වඩාත්ම දරුණු අංගයක් වුණේ ගුවනින් බෝම්බ හෙළීමයි. මේ හේතුවෙන් උතුරු කොරියානු ගම්මාන රැසක් විනාශ වුණු අතර සිවිල් වැසියන් බොහෝ ප්‍රමාණයක් මරණයට පත් වුණා. උතුරු කොරියාවේ විනාශ කිරීමට කිසිවක් ඉතිරි නොවන තෙක් මේ ඇමරිකානු බෝම්බ හෙළීම දිගටම පැවතුණු බව කිව යුතුමයි. වඩාත්ම සිතද ගන්න සුළු කාරණය නම් උතුරු කොරියානු ගොඩනැගිලි සියල්ලම පහේ විනාශ වී තිබීම. එදැන් සිට උතුරු කොරියාවට සම්පත් හිඟකම සහ ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් අද දක්වාම ලෝකයේ වඩාත්ම දියුණු රටක් ලෙස වර්ධනය වීමට නොහැකි වී තිබෙනවා. අංක 4. දකුණු කොරියාව විශාල වශයෙන් කොමියුනිස්ට්වාදීන් මරා දැමීම. යුද්ධය අතරතුර දකුණු කොරියාව සීලුම තමන්ට සැක සහිත කොමියුනිස්ට්වාදීන් මරා දැමීමට පියවර ගත්තා. උතුරු කොරියානු සොල්දාදුවන් පිරිසක් 38 වන සමාන්තරය තරණය කර දකුණු කොරියාවට පහර දීමෙන් පසුව මෙම සංහාරය සිදු වුණු බවට තොරතුරු වාර්තා වෙනවා. කොරියානු 38 වන සමාන්තරය යනු දෙවන ලෝක යුද්ධයෙන් පසු උතුරු සහ දකුණු කොරියාව වෙන් කරන දේශ සීමාව ලෙස සේවය කළ අක්ෂාංශ රේඛාවක්.
එක්සත් ජනපදයේ යුද්ධයට පිවිසීමත් සමග මේ කොමියුනිස්ට්වාදීන් දකුණු කොරියාවෙන් පලා ගියා. නමුත් උතුරු කොරියානු රජය දකුණු කොරියාව අත්පත් කරගත් කාලවකවානුව තුළ බොහෝ දෙනෙක් උතුරු කොරියානු කොමියුනිස්ට් රජය සමග සහයෝගයෙන් කටයුතු කළ අතර ඒ අනුව දකුණු කොරියානුන් බොහෝ දෙනෙක් කොමියුනිස්ට් හිතවාදීන් බවට පත් වුණා. ඊට දැවන්ත ප්‍රතිචාරයක් වශයෙන් දකුණු කොරියානු රජය දක්ෂිණාංශික අන්තවාදීන්ගෙන් සැඳුම්ලත් පැරාමිලිටරි කණ්ඩායමක් පිහිටුවාගත් අතර ඔවුන් මේ අනුව ඔවුන්ට හැකි තරමට කොමියුනිස්ට්වාදීන් මරා දැමීමට පියවර ගත්තා. මේ අනුව පුද්ගලයන් ලක්ෂයක් පමණ ඝාතනය කරමින් සමූහ මරණ දඩුවම් මාලාවක් දකුණු කොරියාව තුළ එදා ක්‍රියාත්මක වුණා. බොහෝ විඳිතයන් අහිංසක සිවිල් වැසියන් වුණු අතර ඔවුන් උතුරු කොරියානු පාලනයට කිසිදු සම්බන්ධයක් නොතිබුණද උතුරු කොරියානු හමුදාවන් දකුණු කොරියාව ආක්‍රමණය කළ විට ඔවුන්ට සහාය දුන් බවට පවසා දකුණු කොරියානු රජය ඔවුන්ව මරා දැමුවා. අංක 5 කොරියානු යුද්ධය තවමත් අවසන් නොවීම. බොහෝ අය සිතන්නේ 1953 වර්ෂයේදී කොරියානු යුද්ධය අවසන් වූයේ සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම සමග වන බවයි. කෙසේ වෙතත් යුද්ධය තවමත් නියමාකාරයෙන් අවසන් වී නැහැ. යුද්ධය අවසන් වූයේ පැහැදිලි ජයග්‍රාහකයෙකු නොමැතිව ඒක පාර්ශ්වික තත්වයකින්. මේ සටන් විරාමයේ හුදෙක් සටන් නතර කළ අතර දෙපාර්ශ්වය අතර සාම ගිවිසුමක් කිසිදා අත්සන් කර නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු සහ දකුණු කොරියාව තවමත් තාක්ෂණික වශයෙන් යුද්ධයක කොටස්කරුවන් බවට පත්ව තිබෙනවා. ඒ වගේම උතුරු කොරියාවෙන් ආක්‍රමණයක් සිදුවහොත් ඊට එරෙහිව සටන් කිරීමට එක්සත් ජනපද හමුදාව දකුණු කොරියාවේ ස්ථානගත කර තිබෙන බවද ඔබට මෙහිදී කිව යුතුයි. අංක 6 ෆ්‍රොස්ට්බයිට් ඇමරිකානු හමුදාවන්ගේ විශාල සතුරෙක් බවට පත්වීම. ෆ්‍රොස්ට්බයිට් එහෙමත් නැතිනම් ඊමොලිමන්ට් තත්ත්වය. ඒ කියන්නේ සෙල්සියස් අංශක 0ට වඩා අඩු උෂ්ණත්වයකට නිරාවරණය වීම හේතුවෙන් සමේ පටකවලට සිදුවන හානිය. කොරියානු යුද්ධයේදී ඇමරිකානු සොල්දාදුවන්ට දැඩි ශීතකාල ගුණය සැබෑ තර්ජනයක් බවට පත්ව තිබුණා. ශීත ඍතුවේදී කොරියාවේ උෂ්ණත්වය හිමාංකයට වඩා බෙහෙවින් පහත වැටෙනවා. දැඩි සීතල උෂ්ණත්වය සහ ඊට සුදුසු ප්‍රමාණවත් ඇඳුම් නොමැතිකම නිසාවෙන් මේ තත්ත්වය ගොඩක් දරුණු අතට හැරුණා. සමහරක් අවස්ථාවලදී හිම හේතුවෙන් සොල්දාදුවන්ව ඉදිරි පෙළෙන් ඉවත් කිරීමට පවා සිදු වුණා. තව සමහර අවස්ථාවන්වලදී ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ඇති එක මාර්ගය වුණේ සටනෙන් ඉවත් වීමයි. අවසානයේදී සොල්දාදුවන් 30000ක් පමණ ෆ්‍රොස්ට්බයිට් නම් රෝගී තත්ත්වය යටතේ ආබාධිත තත්ත්වයට පත් වුණා. කොරියානු අර්ධද්වීපයේ අධික සීතල හේතුවෙන් බොහෝ සොල්දාදුවන්ගේ ඇඟිලි සම්පූර්ණ අත්පා පවා අහිමිවීම එවැගේම සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීමද සිදුවුණු බව මෙහිදී කිව යුතුයි. අංක 7 සීලම මහද්වීප වලින් පැමිණි රටවල් කොරියානු යුද්ධයට සහභාගී වීම. කොරියානු යුද්ධ ඉක්මනින්ම චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව, කොලොම්බියාව, ඉතියෝපියාව, ප්‍රංශය, ග්‍රීසිය, ජපානය, නවසීලන්තය, නෝර්වේ, පිලිපීනය, දකුණු අප්‍රිකාව, තායිලන්තය, තුර්කිය සහ එක්සත් රාජධානිය ඇතුළු සීලම මහද්වීපවල වගේම තවත් රටවල් කිහිපයක් සම්බන්ධ වුණු පූර්ණ පරිමාණ ගෝලීය යුද්ධයක් බවට පරිවර්තනය වී තිබුණා. කෙසේ වෙතත් මෙම සීලම ජයතන්ත්‍ර සහයෝගය දකුණු කොරියාවට ලැබුණත් උතුරු කොරියානු ඉදිරි ගමන නවත්වන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. නමුත් මෙහිදී පැවසිය යුතු කාරණය නම් දකුණු කොරියාවට සාපේක්ෂව උතුරු කොරියාවට ජාත්‍යන්තර සහයෝගය තරම් ලැබුණේ නැහැ. උතුරු කොරියාවට සහයෝගය ලැබුණා නමුත් රටවල් කිහිපයකින් පමණයි. ඒ අතරට රුසියාව සහ චීනය එක් වුණු බවද කිව යුතුයි. ගැටුමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සොල්දාදුවන් 40000ක් පමණ අහිමි වුණු බවද මෙහිදී සඳහන් කළ යුතුම කාරණයක්. අංක 8 ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර ප්‍රොක්සි යුද්ධයක්. දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර යුද්ධයක් වීමට අමතරව ඒ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතරද ප්‍රොක්සි යුද්ධයක් බවට පත්ව තිබුණා. තවද මෙම කුඩා ගැටුම දශක ගණනාවක් පුරා පැවති සීතල යුද්ධයේ ආරම්භය සනිටුවන් කළ බවද සඳහන් කළ යුතුයි. ඇමරිකා එක්සත් ජනපදය දකුණු කොරියාවට සහාය දුන් අතර සෝවියට් සංගමය උතුරු කොරියාවට සහාය ලබා දුන්නා. සෝවියට් සංගමය වඩාත්ම සැපයුම් කාර්යභාරයක් ඉටු කළ අතර එක්සත් ජනපද ක්‍රියාවන්ට බාධා කිරීම සඳහා උතුරු කොරියාවට ආයුධ සැපයුම් නමුත් මේ බලවතුන් දෙදෙනාම ඍජුවම මේ යුද්ධයට සහභාගී වූයේ නැහැ. මෙහිදී සෝවියට් සංගමයේ සැබෑ අරමුණ වුණේ සෝවියට් සංගමයට ඍජුවම තර්ජනයක් වන තවත් ගැටුමක් යුරෝපයේ තුළ ඇතිවීම වැළැක්වීම සඳහා එක්සත් ජනපද හමුදාව වැඩි වශයෙන් ලෝකයේ පුරා යුද්ධවල නිරත කරවීමයි. ඉතින් මම දවස් සමග මේ වීඩියෝ එකකින් කතා කරේ කොරියානු යුද්ධයේ ඔබ කිසිදා නොදත් ඒ වගේම ඔබට කිසිදා අසන්නට නොලැබෙන ආකාරයේ මාරාන්තික කරුණු 8ක් ගැන වැඩිදුර විස්තර. ඉතින් මම හිතනවා ඔබට මේ වීඩියෝ එකෙන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති කියලා කොරියානු යුද්ධය සම්බන්ධයෙන්.
එහෙනම් මම දැනට මේ විඩියෝ මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකයේම යුතමේ ත්‍රාසජනක දේවල් මෙන්ම තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසය YouTube channel එක. ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසය social medias follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට සමුගන්නවා ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.